Hi everyone. ඔහු මුණින් අතට නිදි. මෙන්න මෙහෙම මුණින් අතට නිදාගෙන ඉන්නවට කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? right. මේකට සාමාන්‍යයෙන් බහුලව භාවිතා වෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙකම අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔහු මුණින් අතට නිදි. ඔහු නිදි කියන කොටස ගත්තොත් ඒක අපි කියන්නේ he is sleeping. මැදට am is ආදාලා ක්‍රියාපදයේ ing වලින් ඉවර වෙන විදිහට present continuous tense එකෙන් අපි ලියනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ වෙලාවේ කරන ගමන් ඉන්න දේවල් අපි ප්‍රකාශ කරන්නේ. එතකොට ඔහු නිදි. He is sleeping. මුණින් අතට. මේක අපි කියනවා face down. He is sleeping face down. ඔක තමයි පළවෙනි ක්‍රමය. ඊළඟට අපිට මෙහෙම කියන්නත් පුළුවන් ඕන. He is sleeping on his stomach. He is sleeping on his stomach. එහෙනම් he is sleeping face down. He is sleeping on his stomach. මේ ක්‍රම දෙකම අපිට භාවිතා කරන්න පුළුවන් කවුරු හරි කෙනෙක් මුණින් අතට නිදාගෙන ඉන්නවා කියන අදහස ප්‍රකාශ කරන්න. ඉතින් දිනපතාම මේ වගේ ඉංග්‍රීසි ගැන අප්ඩේට් වෙන්න ඔයාලට පුළුවන් River English Academy follow කරලා තියාගන්න. Goodbye.